කට්ටිය අප්පුඩියකුත් ගහමු කට්ටිය නේද අපේ අයියලා අක්කලාට කියන. හරි. හරි. එහෙනම් මට ඒ තුනක් තියෙනවා. ක්ලාස් ඇවිල්ලා සර් කියන විදිහටම වැඩ කරොත් මුල් රෑන්ක් එකට ගිහිල්ලා සර් සවිවරන් ලබා ගන්න හැකියාව තියෙනවා. සල්ලි අතින් දුප්පත් කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි දැනුමෙන් පෝසත් වෙන්න. ඔයාලට සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම හරියට සර්ගේ වැඩ ටික කරගන්න. සර්ගේ පේපර් ක්ලාස් එක රිවිෂන් එක ලොකු වැඩ ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඒ හැම වැඩක්ම කරගෙන හොඳ තැනකට යන්න. කියන්නේ සර් ගැන කිව්වොත් හැම ළමයෙක් ගැනම හොයලා බලනවා. ඒ කියන්නේ වැඩ කරගෙන යන කෙනා ගැන විතරක් නෙමෙයි අමාරුම කෙනාටත් හැමදේම හොයලා බලලා කියලා දෙනවා. මගේ රිසල්ට් එකේ 2.2යි රෑන්ක් එක 57. සර්ගේ පේපර්ස් නිසා තමයි ගොඩක්ම MCQ එහෙම ගහගත්තේ. සර් පේපර්ස් ගොඩක් කරා. සෙකන්ඩ් පේපර්ස් ගොඩක් කරා. ඒකල කරලියලා සර් බලලා වෙන වෙනම තියෙන අඩුපාඩු කියලා දෙනවා. යාළුවෙක් වගේ හැම වෙලෙම අපි තියෙන අඩුපාඩු කියලා දෙනවා. අපිව අතාරින්න නැතුව 24 බැච් එක එක්කෙනෙක්ගෙන් හරි කරනවා කියලා හිතලා සර් හිටපු එකට සර්ට තැන්ක් යූ ගොඩක්. මම ඒවලට ක්ලාස් ආව මුල් දවස් වල ඉඳන්ම ආවේ සර්ගේ ක්ලාස් එකට. ඒ දවස් වල ඉඳන්ම අපිත් එක්ක මේ බම්බලන් කියලා කතා කරලා යාළුවෝ වගේ තමයි සර් හිටියේ. මේ බිස්නස් සාමාන්‍යයෙන් තියරි එකක් නේ. ඒක ඉතින් ඉඳගෙන ඉන්න බෑ කියලා දවස මම ආවේ නෑ. බිස්නස් බීනේ. හරිනේ. ඒ හින්දාම තමයි මට බිස්නස් වලට එකක් ආවේ නැත්තේ කියලා මට තේරුණා රිසල්ට් ආවට පස්සේ. මගේ නම තිසල් සහන්. මම ඉගෙන ගත්තේ පොරමඩුල්ල ජාතික පාසලේ. මං ස්පෝර්ට් කැප්ටන් එකේ 12 වසරේ ඉඳන් සර් කිව්වා වගේ සර්ලා තරහත් වුණා මාත් එක්ක මං ස්පෝර්ට් නවත්තන එකට. මුලින්ම මම සර් ක්ලාස් ආවා. සර් කිව්ව විදිහට තමයි හොයාගත්තේ සර් ක්ලාස් එක. මුලින්ම වැඩ කරා සර් කියන පේපර් කරන්න ඒව ඔක්කොම කරා. මදිනිජේ බණ්ඩාර. ඒතකොට සර් කිව්වා වගේ මං තමයි ක්ලාස් එකට දුර ඉඳලාම ආවේ. මං හිතන්නේ වලපනේ ඉඳලා. ඒතර මගේ පාසල සුමංගල ජාතික පාසල රෑන්ක් එක 92. මං සමාධියකට ක්ලාස් එකටම ආවෙත් BS එකට. ඊට පස්සේ තමයි ක්‍රිෂාන් සර්ගේ account එකටයි අපේ සමීර සර්ගේ account එකටයි join උනේ. ඉතින් ඒ සර් කොහොම හරි ක්ලාස් නවත්තලා කියලා තිබ්බා මෙහෙ අවුට් කරගන්න වෙන්නේ නැහැ. මොකද සර්ට ඩිග්‍රියක් නැහැ කිව්වා. සමහරවල්ට පොඩි ඒ කියන්නේ වයසින් බාලයි කියලා තිබ්බා. බැඳලා නැහැ කිව්වනේ. බැඳලත් නැහැ කියලා කිව්වා. එහෙම අවස්ථා තිබ්බා පුතා. දුව පන්ති වන්න බෑ සර් බැඳලා නැති හින්දා කියලා. එහෙමත් කිව්වා. මතකනේ කේස් ටික. ඔව් සෑහෙන් කියන්නේ කට් අවුට් එහෙම ඉරලා සෑහෙන විකාරයක් කළා තිබ්බා. ඉතින් මේ සර්ලා තුන්දෙනාගේ තමයි මම ක්ලාස් ඊට පස්සේ ආවේ. සෑහෙන පේපර් කරනවා. මේ සර් විතර නෙවෙයි අනිත් ක්ලාස් දෙකේ මාර විතර පේපර් කරනවා. ඔන්ලයින් දාලා සර් සමහර වෙලාවට කරනවා. දැන් තරුෂිකා අක්කී කිව්වා වගේ එයා කට්ටක් ආපු නිසා තමයි තැනන් ගිහලා ඉගෙන ගන්නවා කියන තැනට ආවේ. අද ඔයාට ඇති හිතාගන්න මං මේක ගොඩ දානවා. කොහොම හරි මොන පිස්සුව නටුවත්. කොහොම එකපාරක් සුබපතල අප්පුඩියක් ගහලා අපේ අයියලා අක්කලාට ස්තුති වෙනවා. අනේ කියන්නේ ව්‍යාපාරාධ්‍යයනය විශිෂ්ටයින් තනු තාරුණ්‍යයේ නව ඉගැන්වීම් සම්ප්‍රදාය කාශ්‍යප වී